වටු පිටාටියක් හොයාගෙන කන්න. වටු පිටාටි ටිකක් හම්බෙද්ද දන්නේ නැහැ. අපි කොහොමද බලමු හම්බුණත් එහෙනම්. මේ හරිය හිටියොත් තමයි වටු කුරුල්ලෝ ටිකේ හිටියොත් ඉන්නේ. අපි මේ ටිකෙන් පිටාටි ටික හොයාගමු. යාළුවනේ අපි මේ පැත්තේ හැවුවට බිත්තර හම්බුන්නේ නැහැ. අපි දැන් මේ පැත්තේ හොයාගන්න තියෙන බිත්තර ටික අපි යන්. යාළුවනේ මේ මෙතන පොඩි දියැලකුත් තියෙනවා. ඒ හන්දා විශ්ේ අර පෙග් ගතිය හන්දා අපි යන්නේ මේක. යාළුවනේ අපි දැන් එගොඩට ආවා. අපි දැන් මේ ටිකෙත් බලමු. යාළුවනේ බිත්තර ටිකක් හම්බුණා අපිට. යාළුවනේ අද වලට නම් දවස් සුබයි වගේ. බිත්තරයක් නම් අපිට තියෙන බිත්තර තුනක්ම තියෙනවා. අපි මේකෙන් කෑම හදාගමු. ඌඩේ දියේ ඉන්නේ යාළුවනේ. ඌඩේට නැහැ නේ අපි. යාළුවනේ අතන් දියැලකුත් තියෙනවා. අපිට මේක බැහැ ගන්න ඕනේ හන්දා අපි මේක දැන් සාවුක්කුවට දාගෙන යමු. මේ බිත්තර ටික අපි සම්බ ගන්න ඕනේ හන්දා අපි මේක හොදගමු. පොඩි පින්නක් යනවා. අපි යන් අත ළඟ පැලක් තියෙනවා. අපි යන් පැලට. දැන් නම් වැස්ස පායලා ඉවරයි. අර මේ දැන් නම් අපිට උණ බටයක් කපාගෙන යන්න පුළුවන්. ඒ අපිට සම්බන්ධ උණ බටයක් ඕනේ නෑනේ. අපි යන් හොයාගෙන. කොහොමද ඉතින් ජීවිතේ හොඳයිද? පායනා මඩ වලවල් ගොඩ යාළුවනේ. යාළුවනේ ඔයාලට වෙන්නේ නැති මෙන්න මේ උණ ගහෙන් තමයි අපි උණ බටේ කපා ගන්නෙ. අපි කපා ගමු. තමයි තෝරගන්නේ අපි කපා ගමු. යාළුවනේ අපි මේක අරන් යන්න. අපිට ඕන කැලමේදී. යාළුවනේ ඒ වෙලේ කපපු උණ බටේ නම් අර මේ ඒක හරියන්නේ නැති හන්ද වෙන උණ බටයක් කපා ගත්තා. මේක දැන් අපි තඹ ගන්න කොහොමද දන්නා? මේ හිලක් තියෙන්නේ. එතෙන් දැන් මෙතන පුරුකක් තියෙන හන්ද මෙතනින් කපා ගන්නවා. කපුලිය වල ඒකට බිත්තර ටික දාලා තඹ ගන්න එක තමයි කරන්නේ. අපි යන්. කොහේ හරි තඹ ගන්න ඕනද? යාළුවනේ ඔයාලට පේන ඇති කුඹුරු එහෙම දැන් පූදිලා තියෙන්නේ. හලෝ යාළුවනේ කොහමද? මම මේ වැස්ස හන්ද දැන් මේ මඩේ ගිනි කොටවල් ගහන්න බෑනේ. ඒ හන්ද අපි යන් පැලට. අර මං ගිය පැලට. මේ බඩු බිත්තර ටික නම් දාන් ආවේ. තඹ ගන්න තමයි මං අර කැලෙන් දොඩ ටිකක් කඩාගෙන ආවා. යන්කෝ පොඩ්ඩක් පායපු අතර වීඩියෝ එක දාගන්න ඕන කොහොමද? පෙරගෙඩියක් හම්බුනේ ඒකයි මම මේ හූර කන්නේ. අපෝ පැලට නම් අපි යන ගින්න රාලුක
යාළුවනේ දැන් නම් බටේ රත් වීගෙන එන්නේ. යාළුවනේ අරක දැන් වෙනකල් මම පොඩ්ඩක් මෙහෙට ආවා. ලස්සන ලොකේෂන් එකක් තියෙන මේ පැත්තේ. පොඩ්ඩක් එන්නේ ගල් පතුරු නේද? වහල් වෙන්නේ නැති. තව ටිකකින් නම් අර බිත්තර ටික සම්පූර්ණයෙන්ම කා ගන්න පුළුවන් ඒ. ඒ කියන්නේ ආලේ ආයෙට හැදලා තියෙනවා. අපි එකකින් අල කොලයක් කඩන් යමු. මේ පාරවල් ගන්න දෙයක් නැහැ. බාන්න යාළුවා. මාරම ලස්සන පරිසරයක් තියෙන යාළුවනේ. ඔය දැන් නම් පොඩ්ඩක් අවුව පායලා තියෙන්නේ. දෙන්නේ. හොඳයිද? මඩවල් මාන තමයි තියෙන්නේ පාරේ. ගිලි නරක් වෙනවා අපා මේ පාරවල් වල ගිහිල්ලා. කෙසෙලුත් තියෙනවා අලක් තියෙනවා. අපි කෙසෙල් කොටයක් කඩාගමු. බලමු අල තියෙනවද කියලා. අල කොටයක් තිබ්බොත් අල කොටයක් කඩාගමු. අවුව නැති යන්න මහන්සි නෑ යාළුවනේ. නැත්තම් මාර මහන්සියක් තියෙනවා. ඉල්ල යාළුවනේ තියෙන්නේ. අල කොළ අල කොළයක් කඩාගත්ත යාළුවනේ. අපි මේ වතුර පිල්ල තියන්නේ කකුලක්වත් තියන්න බෑ. මාරම ජඩාව. බහිනවා යාළුවනේ මඩ වලවල්ම. මේ නම් මොකෙක් හරි සතෙක් යන බාරක් වෙන්නේ නැති එකයි. නැත්තම් කොහොමද දෙන්නේ යාළුවනේ. अब මෙතනින් अलग अलग හොදගමු. මේ තියෙන මං කියපු තැන. මෙතන සාමාන්‍ය වතුර ඇති. ඉතින් අපි යාලෙන් ගොඩට යන්නත් ඕනේ. එන් යාළුවනේ අපි හොදගත්තා ඔලේ අපි ඊට දිගේ යන්න තමයි. දැන් අපි දැන් නම් හොදටම වඩා ඉදිරියට ඇත්තේ. මේ දින්නේ කොලේ. දැන් නම් බඩු ඉදලා ඇත්තේ. බලු එදින් යාළුවනේ දැන් නම් මේක තැම්බිලා ඉවරයි. අර මේ අපි මේකට පෙරාගමු. යාළුවනේ මේක හොඳටම දැන් නම් තැම්බිලා තියෙන්නේ. මට නම් පේන්නේ ඉතින් මාරුම රසක් ඇති. අපි මේකේ පොත් ටික ගලවගමු. යාළුවනේ දැන් නම් ඔක්කොම වැඩි ඉවරයි. අපි මේවා කාලා බලමු.
මේ යාළුවනේ කහමාරේ ආයි මේ වගේ අලුත් වීඩියෝ එකකින් එමු. බයි.